අඩ උන්ට බයින්ඩ එපා බ උන් පොඩි උම්බ මේ අන්ඩනවා පොඩ්ඩක් ඇත්ත කර ටීචර්ට එහෙම ගිහිල්ලා කියන්න බං අන්නේ ටීචර් මෙයා මට බැන්නා කියලා එහෙම කියන්න බං එහෙම එකක් නෑ අර මේ එක්කෙනෙක් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කිව්වේ මට නෙගටිවිටි දරා ගන්න බෑ කට්ටිය මයික් අල්ලන් ඉන්නවා ග්‍රවුන්ඩ් එකෙන් එළියට එද්දී ග්‍රවුන්ඩ් එකේ චීර් කරන එක අහන් ඉන්න බෑ නෙගටිව් චේ එකක් එන්නේ අපිට ඒක දරාගෙන සෙල්ලම් කරන්න බෑ අනේ ආණ්ඩුව මැදිහත් වෙලා මේක මේ පොඩ්ඩක් අනේ අපිට මොකක් හරි කරලා දෙන්නකෝ මචං මට ඇතර මේ උගේ නමවත් හරියට මතක නැහැ දසුන් චානක නේද ඒ ප්‍රෙස් එකේ එක කියන්නේ මේ ආණ්ඩුවට මැදිහත් වෙන්න මේ නෙගටිවිටි පතුරවන්න එපා Facebook එකේ ගියත් ඒගොල්ලන්ට බයිනවා මේ මයික් අල්ලන් ඉන්නවා එළියේ ග්‍රවුන්ඩ් එකේ යාම ඉතින් යකෝ මිනිස්සු බයින්නේ උඹලට පඩියක් දෙන රස්සාව උඹලට කරගන්න බැරි හින්දා එක මැච් එකක් පරාද වුණාට අපේම කවදාවත් උඹලට බැනලා නැහැ හරිද ක්‍රිකට් බලන්නෙම නැති 2014 න් විතර පස්සේ ක්‍රිකට් බලන්නේ නැති මං වගේ වුන් ක්‍රිකට් බලන්නේ නැහැ. ඒ කියන්නේ බයින්නේ නැහැ. හරිද? සමහරවිට අපි කියනවා මුන්ට බෑ. අර මුරලි වගේ මගේ මතේ එක බෑ වගේ අපි ඉන්නවා. හැබැයි එහෙම නැතුව ක්‍රිකට් බලන්නේ වුන්. දැන් 2014 න් පස්සේ ක්‍රිකට් බැලුවනේ මචං ග්‍රවුන්ඩ් එකට පවා ආවනේ. උඹලා මැච් එකක් ගහනවා බලන්න මිනිස්සු ආවනේ ටිකට් එකක් අරගෙන නේ. සමහරවුන් කොළඹ ඉඳන් පල්ලකැලේ ගියා. සමහරවුන් යාපනයේ ඉඳන් කොළඹ ආවා. නෝරලි ඉඳන් කොළඹ ආවා. ගාල්ලි ඉඳන් පල්ලකැලේ ගියා මචං. මිනිස්සු ශ්‍රී ලංකන් ක්‍රිකට් එක කියන්නේ ආගමක් විදියට සලකන්නේ. හරිද? අපිත් ඉස්කෝලේ යන කාලේ මේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට ගාපු සින්දු අනම්මනම් බස් වල මචං ඒවා එන ආතල් එකේ කිය බොංගු ගගහ සමහරලාට බස් එකටම ගගහ වෑන් වල යද්දිත් එහෙමයි. එහෙම ක්‍රිකට් බලපු මචං ක්‍රිකට් ආගමක් විදියට සලකන જાතියක් තමයි මචං අපි. හරිද? හැබැයි දැන් අපිට ඒක ආගමක් වුණාට උඹලට ඒක ජොබ් එකක් නේ මචං හරි විදියට බැලුවම. ලංකාවේ ඉන්න දක්ෂම උන්ට හොයාගෙන ක්‍රිකට් වලට නේ ක්‍රිකට් ටීම් එකක් හදන්නේ ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන්නේ එහෙම ඕනම රටක එහෙම නෙවෙන්නේ මම දන්නේ නැහැ එහෙම නෙවෙයිද වෙන්නේ කියලා හරිද මට ඒ කියන්නේ හරිනම් වෙන්න ඕනේ එහෙමනේ ඉතින් මේ එහෙම අරගෙන උඹලට පඩියක් ගෙවලා උඹලා දින්නත් පෙරදුනත් උඹලට පඩිය හම්බ වෙනවනේ උඹලා කියන්නේ නැහැ හරිය අපි පරදුන අපිට පඩිය එපා අපි මේක ගන්න එහෙම කියන්නේ නැහැ නේ උඹලා සල්ලි අරගෙන ඉවරලා දැන් මෙතන මේ ප්‍රෙස් එකේ තියලා ඉවරලා නහෙන් අඬනවා අනේ නෙගටිවිටි මේ අපිට බයින්න එපා නේ මචං ඔය ප්‍රෙෂර් එක තමයි රස්සාවක් කරන හැම එකම විඳින්නේ. වැරද්දක් වුණොත් බොස්ගෙන් බැනුම් අහන්න ඕනේ. වැරද්දක් වුණොත් ඊට පහලින් ඉන්න හරි ක්ලයන්ට්ගෙන් හරි දැන් අපි ගත්තොත් එහෙම අපිට අපෙන් වැරද්දක් වුණොත් මචං ක්ලයන්ට්ගේ බ්ලේම් එක අපිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අපේ වැරද්දක් නේ බං. අඩු ගන්න එච්චරට මෑන් අප් වෙනකෝ. නහයෙන් අඩන්නේ ඇයි මම මේ ප්‍රෙස් එකට ඇවිල්ලා අනේ එහෙම කියන්න එපා අපිට මේ දුකයි එහෙම නෙගටිවිටි දෙන්න එපා. උඹලට බයින්නේ. යකෝ ඉන්දියාව වගේ වුණාට උඹලාගේ ගෙවල් ගිනි තියලා. අපේ උන් හොඳයි අපේ උන් ඊළඟ මැච් එක උඹලා ගහුවොත් එහෙම ඒත් ආයි උඩ දාගෙන අඩෝ දැන් සෙමි ආවා ගියාම මම සංගීතට සෙමි එන්න පුළුවන් නේ තව එකක් ගහුවොත් එහෙම ආවොත් එහෙම ඒත් උඩ දාගෙන මචං ආයි බලනවා එහෙම ලව් එකක් මචං ශ්‍රී ලංකන් ක්‍රිකට් වලට ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන්නේ ඉතින් එහෙම තියෙද්දි උඹ ඇවිල්ලා කියනවා මේ නෙගටිවිටි මේ අපිට මෙහෙම කරන්න එපා අපි බෑ අපිට මේව කරගෙන ගහන්න බෑ බැරි නම් ගෙදර බලයක් අපි බලෙන් තියන් ඉන්නේ අපි කියන්නේ ශ්‍රී ලංකන් ක්‍රිකට් ඉන්නේ කවුද කියන එක වැඩක් නෑ මචං දැන් හැම එකම කතා කරන්නේ 2014 වෙනකන් හිටියා සංඝ හිටියා මායිලි හිටියා මුත්තයි හිටියා ඩීඑන් තිල්සන් හිටියා මාලිංග හිටියා ඊට කලින් අර්ජුනලා ඒ කට්ටිය හිටියා ඒ හැමෝම මචං රට වෙනුවෙන් සෙල්ලම් කළා ඒ නම් මතක තියෙන රට වෙනුවෙන් මැච් එකක් දෙකක් තුනක් නෙමෙයි මචං සෑහෙන මැච් තෝගයක් ගහපු හින්දා අදටත් උඹලා බුල කෙලියාම ෂෙයා වෙන ගාගේ වීඩියෝස් දැන් මේක කරන්න ගල්ලුම් මම දැක්ක මචං ඒ වගේම තමයි මොරලි අර ටෝක් විච් චතුරගේ එක තැනකදී කියනවා අපි ටීම් එක ඇතුලේ ගහගත්තා මරාගත්තා ඒත් ඒව එළියට එන්න දුන්නේ නැහැ දැන් ඉන්නේ හැම එකම Facebook එකේ Instagram එකේ හැම එකම මොකලුම දාගන්නවා වගේ ඇත්තනේ බං කොහෙර ටුවර් එකක් ගියොත් එක්ක ගෑණියෙක් ප්‍රශ්නයක් එක්ක ඩ්‍රග්ස් ප්‍රශ්නයක් කොබන් එතික්ස් උඹලා නියෝජනය කරන රට උඹලා නියෝජනය කරන්නේ අපිව අපි ශ්‍රී ලංකන් ක්‍රිකට් කියලා මචං ඒ තිබ්බ එක නැති කළා විනාශ කරලා මචන් ලකුණු 50කට විතර ඕල් අවුට් වෙලා යකෝ ඒ දවස්වල දැන් මුරලිලා මාලිංගලා කියන්නේ බෝලර්ස්ලා උනුත් ඇවිල්ලා මැච් දිනලා තියෙනවා බං අන්තිම විකට් එකට ඇවිල්ලා අපි මචන් එන ලව් එකෙන් එහෙම බැලුවේ අනිත් එක තමයි අපි ක්‍රිකට් බැලුවේ හරිද මේ ලොකු ගමකට කියනවා නෙමෙයි අපි මට මතක කාලේ හරිද අපි බැලුවේ මචන් සමහරලාට දැන් ඉංග්‍රීසියෙන් යන්නේ කමෙන්ට්‍රිය එතකොට අර සිංහල එක දාගෙන රේඩියෝ එකේ අහන්නේ මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙත් කිව්වා අඩෝ අපි එහෙම බැලුවේ ඇන්ටනාව කරකෝ අපි බැලුවේ එහෙම ලව් එකකින් අපි ක්‍රිකට් බැලුවේ මචං දැන් අර
ඩීනෝ කියනවා වගේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් තත්ත්වෙට නිකන් පහසුකම් ඇවිල්ලා තියෙද්දිත් ලංකාවේ මිනිස්සුන්ට උඹලා ක්‍රිකට් එපා කරවලා තියෙනවා. ඉතින් එහෙම කරලා පඩියක් අරගෙන කරන රස්සාව අපි හැමෝම දන්න මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. දන්නවනේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ටීඑමුත් කියලා දිල්ෂානුත් කියලා දිනවා එයාට ඇවිල්ලා මේක හදන්න පුළුවන් එකක් දාලා තියෙනවා. බෑනේ කවුරුත් එකතු වෙලා මේක කරන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන වෙන පිටිපස්සේ ප්‍රශ්නයක්. මුරලි කිව්වා වගේම ඒක කරන්න බෑ මචං. ඉතින් නහයෙන් අනන්න එපා. පරාදුනා නම් ඒක පිළිගන්න තරම්වත් මෑනප්පියන් ටීම් එකක් විදියට. හරි මේක අපේ වැරද්ද. අපි ඊළඟ එකේ මේක හදා ගන්නවා කියලා අයියේ කියන්න බැරි. අඩු ගන්න ඒක කියන්න තරම්වත් මචං උඹලා එතිකල් නැහැ. උඹලට හෘද සාක්ෂියක් නැහැ. ෆෑන්ස්ලා වෙනුවෙන් උඹලගේ කිසිම ඒ රෙස්පෙක්ට් එක උඹලට නැහැ. ඉතින් එහෙම තියෙද්දි ඉන්දියාවේ තත්ත්වෙට වැටෙන්න වැඩි දවසක් නැහැ මචං. හරිද? අනිත් එක තමයි මං ඉල්ලන්නේ මචං ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ නම් මං තමම නම් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් බලන්න යන්න මට එහෙම ලොකු ඇත්තටම ආසාවක් තිබිලා නැහැ. යන්නේ උන්ට කියන්නේ අඩුම ගානේ මොනවා හරි සීරීස් දෙක තුනක් මාස 6ක් විතර මචං බලන්න යන්න එපා. බොයිකොට් කරපන්. කළා අතෑරලා තියපන්. දැන් උඹලා එක මැච් එකක් ආයි දිනපු ගමන් ආයි උඩ තියාගෙන හරි මෙහෙමයි කියලා මේ ලොන්තයොන්ව තියාගෙන මචං කරන හින්දා තමයි උන් ටික හැමදාම ওই ගානට යන්නේ. උන් හැදෙන්නේ නැහැ මචං. ඕකේ පිටිපස්සේ දින කතා බැලුවම මැච් 4ක් විතර වරදිනවා. උඹලට ක්‍රිකට් එපා වෙනවා. ඊට පස්සේ ඒකෙන් වෙන අය හම්බ කරගන්නවා. ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලාට එපා වෙලා යද්දි එක මැච් එකක් දිනනවා. ආයි උඹලව රඳව ගන්න. ඉතින් ඕක තේරෙන්නේ නැතුව මේ ගේම ගහන්න බෑ මහත්තයෝ. මේ ඕක ඉතින් වැඩි පැහැදිලි කරන්න බෑ. අපි ඊට පස්සේ වෙන තැන් වලින් අරන් යනවා. මේ ඒ හින්දා තේරුම් ගන්න මම මේ channel එක ඇත්තටම වෙන තැනකට මේක කතා කරනවා කියලා තමයි හිතන් හිටියේ. එනවාට දැන් මේ බලන්න මේ කමෙන්ට් එක මම මුලින්ම කිව්වේ මේකට රිප්ලයි කරනවා කියලා නෙමෙයි. එනවාට ඉතින් ওই කතාව ඇත්ත මචං. performance නෑ. පඩේ නම් තියෙනවා අඬන්න යනම්ම නම් එව්ව පුළුවන්. ඉතින් එහෙම ටිකක් අමාරුයිනේ. දැන් ඉස්සෙල්ල වීඩියෝ එකට ආපු කමෙන්ට් ගොඩාක් ඇත්තටම තිබ්බේ. ඉතින් උන් එහෙන ලව් මචං. අපි හැමෝම ක්‍රිකට් එකට ලව්. අපි හරි ආදරෙන් බලපු ශ්‍රී ලංකන් ක්‍රිකට් ඉවරයි කියලා තමයි අපිටත් හිතෙන්නේ. ඉතින් එහෙම තත්ත්වක තියෙද්දී ෆෑන්ස්ලට බයින්න එපා යකෝ. ඇවිල්ලා නෙගටිවිටි පතුරවනවා, නෙගටිව් කමෙන්ට් දෙනවා. තොපි කරපු දේ හින්දා තමයි තොපිට එහෙම කියන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් ඒක ඇතුළට අරගෙන පිළිගන්න බැරි තරමට ඔළුව ඉදිමිලා උඹලා ඉන්නේ බං. ඒක යවුල තියෙන්නේ. මේක කතා කරලා තේරුමක් නැහැ බං. මට තේරෙන්නේ නැහැ ඇත්තටම.